හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද ඉරිද දවස මේ උදේ පාන්දර මම එළියට ඇවිල්ලා මගේ ගාඩන් එකේ චුට්ටක් ඇවිද්දා. ඉතින් මේ තියෙන්නේ ලංකාවේ රෝස මල් වලට සමාන මල් වර්ගයක්. මේ කාලේ හොඳට මල් පිපිලා තියෙනවා ගස්වල. වෙනදට වඩා අවුව තියෙනවා මේ කාලෙදි. ඉතින් හැබැයි අද නම් අවුව තියෙන දවසක් නෙවෙයි. අද ගොඩක් හුළඟ තියෙන ඒත් එකම ටිකක් වැහිබර කාලගුණයක් තියෙන අහස අඳුරු වෙලා තිබිච්ච දවසක්. ඉතින් අද මට වැඩ වගේක් තියෙනවා කරගන්න. ඉතින් මම ඒකට තව ටිකකින් එළියට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම පයින් තමයි යන්නේ ළඟ සුපර් මාකට් එකකට යන්නේ. අපි ගිහින් ඇවිත් හම්බෙමු. හෙලෝ කොහොමද? ඉතින් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම බඩු ගේන්න ගියා. මට සතියකට ඇති වෙන තරමට බඩු ගේන්න තමයි මම ගියේ. ඉතින් මට අද යන ගමන් ඒ ග්‍රොසරි එක වීඩියෝ කරන්න බැරි වුණා සුපර් මාකට් එක. මොකද මම ගියේ චුට්ටක් වැස්ස වගේ වෙලාවක. ඉතින් දැනටත් මෙහි චුට්ටක් අද අඳුරු දවසක්. ඉතින් මම ගිහිල්ලා බඩු ගෙනාවා. ඉතින් මම ඒව ඔයාලත් එක්ක බෙදා හදා ගන්න යන්නේ. මොකද මගේ සතියකට ඇති වෙන බඩු කොයි වගේද කොච්චර ප්‍රමාණයක් යනවද කියලා තමයි මම අද ඔයගලන්ට කියන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ තනි කෙනෙක්ට ඇති වෙන විදියට තමයි මම බඩු අරගෙන තියෙන්නේ. මොකද මම ලංකාවෙන් එනකොට ස්පයිසස්, එතකොට ගොඩාක් පරිප්පු, එතකොට ගොඩක් දේවල් මම එහෙන් අරගෙන ආවා. ඉතින් මම හිතනවා මම ඒව මෙතන අරගෙන නැහැ. ඉතින් ගොඩක් ලංකාවෙන් එනකොට ඒ වගේ දේවල් අරගෙන එන එක තමයි ගොඩක්ම හොඳ. මොකද නැත්තම් ඔයාලට ඒෂියන් ෂොප් එකක්, ඉන්දියන් ෂොප් එකක් හොයාගෙන යන්න වෙනවා මෙහෙදි. ඉතින් මෙහි තියෙන සුපර් මාකට් වල ඒ වගේ ස්පයිසස්, මිරිස් කුඩු 3-5 කහ කුඩු හොයාගන්න අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් ලොකුම සුපර් මාකට් එකකට, ඒ කියන්නේ ටෙස්කෝ එහෙම නැත්නම් සයින්ස්බරි, ඇල්ඩි වගේ ලොකු ෂොප් එකකට ගියොත් තමයි ඔයාලට ඒ වගේ ඒවා ටිකක් හරි හොයාගන්න පුළුවන්. ඒත් හරිම පොඩි ස්මෝල් සයිසස් වලින් තමයි ඒවා හොයාගන්න මම දැක්කේ. ඉතින් හොඳ වෙලාවට මම ඒවා ටික ලංකාවෙන් ගෙනාවා. ඉතින් අද මම ගත්ත ටික තමයි මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ. මම මේක ඔයගලන්ට පෙන්නලම පිළිවෙලකට තියාගන්නවා කියලා හිතුවා. ඉතින් මේ තියෙන මං ගෙනාපු බඩු ටික පිළිවෙලකට නම් නැහැ. මෙහි ෂොප්ස් වලට යනකොට අනිවාර්යෙන් ඔයාලා මෙහි ඉන්නවා නම් ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන්ම බෑග් එකටත් ගාණක් අය කරනවා. ඒක නිසා ගොඩක් කට්ටිය කරන්නේ යනකොට ගෙදරින් බෑග් එකක් අරගෙන යනවා. ඉතින් මේ තියෙන මම ගත්ත බඩු ටික තමයි. මම මෙතෙන්දි සාමාන්‍යයෙන් උදේට සෑන්ඩ්විච් එකක් වගේ හදාගන්න හින්දා පාන් එකක් අරගෙන තිනවා. සෑන්ඩ්විච් පාන් එකක්. මේක පෙන්ස් 75ක් වගේ වුණා. ඒත් එක්කම මේ මම රට කචු එකක් අරන් තිනවා, සෝල්ටඩ් පීනට් එකක්. ඒත් එක්කම මේක ටික මසාලා කියලා මසාලා එකක්. ඒත් එක්කම මං ගත්තා පීනට් බටර් එකක්. එතකොට මෙහි සෝසස් වර්ග එහෙම ටිකක් අඩුයි. ඒත් එක්කම මෙතන පැස්ටා සෝස් එකක් මං අරගෙන තියෙනවා. මොකද මම පැස්ටා ගත්තා ඒක හින්දා. ඉතින් ලීක්ස් එහෙම මේ වගේ තියෙනවා. තව ලොකු සයිස් එකකිනුත් තියෙනවා. ඉතින් රයිස් එකකට වගේ දාන්න හොඳයි ඒ සයිස් එකේ. ඉතින් මේකත් ටොමැටෝ කෙචප් එකක්. ඒවත් හරිම අඩු ගණන් වලට තියෙන්නේ. ඉතින් කොකනට් මිල්ක් ටින් 2ක් විතර මට සතියට උවමනා වෙනවා. ඒකින්ද මං ටින් 2ක් විතර මෙතන අරගෙන තියෙනවා. ඒත් එක්කම මම ලුණු එකක් ගත්තා. මොකද මම ලංකාවෙන් එනකොට ලුණු ගෙනාවා. නමුත් ලුණු එක මගේ ඉවර වුණා. ඒකින්ද මං අලුතෙන් ලුණු එකක් ගත්තා මෙහෙන්. ඒත් එක්කම මම ග්‍රේප්ස් ගත්තා. මේක පවුන්ඩ් 2ක් වගේ වෙන්නේ. ග්‍රේප්ස් ග්‍රෑම් 500ක් තියෙනවා. මේක හරිම රසයි. ඉතින් මම චිකන් ගත්තා. මේ චිකන් එක මං හිතන්නේ 2 pounds වගේ වෙන්නේ. ඉතින් මේකේ චිකන්
මට සතියේටම ඇති වෙන්න තියෙනවා. ඒත් එක්කම මම බීන්ස් ගත්තා. ඒත් එක්කම මම පැස්ටා එකක් ගත්තා. පැස්ටා එහෙමනම් ගොඩක් අඩුයි. පෙන්ස් ගණන් වලටත් තියෙනවා. ඉතින් මම අල ගත්තා. මෙතන අල ග්‍රෑම් 700ක් විතර තියෙනවා. මේකත් පෙන්ස් 75ක් වගේ වුණේ. ඒත් එක්කම මම හාල්, මෙහි හාල් තියෙන මෙන්න මේ විදිහට පැකට් විදියට, කිලෝ එකේ පැකට්ස් විදියට ඊට වඩා ලොකු ඒවත් තියෙනවා ඇති. ඉතින් මම බිරියානි එකක් එහෙම හදන්න ඕනේ නොත් කියලා බාස්මති එකක් ගත්තා. කිලෝ එක ඒක නම් පවුන් 1.25ක් වගේ වුණා. අනිත් හාල් එකෙන් නුත් මම පැකට්ස් දෙකක් ගත්තා. නෝමල් මම උයා ගන්න. ඉතින් මේ තියෙන්නේ පොඩි ඩෙසර්ට් එකක්. මේකත් හරිම රසයි. මේක මේ කැරමල් ඩෙසර්ට් එකක්. කැරමල් යෝගට් එකක් වගේ හරිම රසයි. ඉතින් ලුණු ගත්තා. තක්කාලි ගත්තා. ඒත් එක්කම හැම් එකක් තියෙනවා. ඉතින් මට සතියකට ඇති වෙන්න බඩු ටික මෙතන තියෙනවා. ඉතින් මේ ටික තමයි මම අද ගිහිල්ලා ගත්තේ. ඉතින් මේක සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට දෙන්නෙක්ට උනත් ඇති. ඒ කියන්නේ වේල් 3ම සාමාන්‍යයෙන් මේ රටක හිටියම උයන්න අපහසුයි. ඒ කියන්නේ දේශගුණයත් එක්ක සමහර විට වැඩ එක්ක හැමතිස්සෙම උයන්න අපහසු නිසා අපි කරන්නේ මීල් ප්‍රෙප් කරලා ෆ්‍රිජ් එකේ දාලා අපිට අවශ්‍ය වෙලාවට මයික්‍රෝවේව් දාගෙන ගන්න එක. ඉතින් ඒක තමයි ලේසිම ක්‍රමය. ඉතින් මට මේ බඩු ටිකට ඔක්කොටම ගිය සතියටම පවුම් 25ක් විතර. ඒ කියන්නේ ලංකාව මුදලෙන් 9000 ගාණක් වගේ. ඉතින් සතියකට මේ ටික මට හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒත් එක්කම මම අර 3-5 මිරිස් කුඩු මිරිස් කැබලි එතකොට ගමිරිස් කුඩු මේ ඔක්කොම මම ගෙනාපු හින්දා මට ඒක ඉතුරුවක් වුණා. ඉතින් මට ඒක මාස ගණනකට ඇති වෙන විදිහට මං අරන් ඇවිල්ලා තියෙන නිසා. ඉතින් මේ මගේ පෞද්ගලික අත්දැකීම තමයි ඔයාලත් එක්ක මම බෙදා ගත්තේ. ඉතින් අපි අලුත් මේ වීඩියෝ එකක් එක්ක ඉක්මනටම ඔයාලත් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් අදට සමගන්නවා. ඔයගලන් හැමෝටම සුබ දවසක්. ඒත් එක්කම ඔයාලට අපිට කමෙන්ට් කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ වීඩියෝස් කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් ඔයගලන් හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් යන්න.